මේ මොහොතේ අපිට හරි ලස්සන කතා වගේක් ඇහෙනවා පාර්ලිමේන්තුවේ. රවුෆ් හකීම් ඊටසේ උදේගම්මන් පිළ එළිය ප්‍රෙස් කොන්ෆරන්ස් එකල කියනවා මේ හිටපු පාලකයන් ඒ කියන්නේ චන්ද්‍රිකා ගෝඨාභය මහින්ද මෛත්‍රීපාල මෙයාලා සෙට් එක එකතු කරගෙන මෙයාලත් එක්ක එකතු වෙලා විපක්ෂයත් එක්ක එකතු වෙලා මෙයාලගෙන් අත්දැකීම් ගන්න කියලා. ඇත්තටම මොලේ තියෙන මීහරකෙක්ට උනත් තේරෙනවා ඔය ඔක්කොම අතරන ගෝඨාභය රාජපක්ෂගෙන් මේ රටේ අනාගතය ගැන කොහොමද කියලා මාධ්‍යවේදීන් ඩිරෙක්ට් ප්‍රශ්නයක් අහුවාම මේ මිනිහ මොකද්ද කිව්වේ? අයියගෙන් අහලා කියන්න කිව්වා. මේ වගේ මේ දැන් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ අනේ මේ ඔයාලා 4-5 දෙනා හොඳට කුණු වතුර ටිකක් බීලා ඇඳට වෙලා ඉන්න. මොකද මේ නැහින දහින කාලේ මේ රට මේ මිනිස්සුන්ට මේක කරගෙන යන්න දෙන්න. ඔයාලා මේ රට කරපු හරිය ඇති. මේ රටේ ආපදාවක් වුණාන් පස්සේ ආපදාවෙන් බේර ගන්න අන්තිමට තියෙන ඉතුරු වෙලා තියෙන හෙලිකොප්ටර් 4යි. අවුරුදු 76ක් රට පාලනය කළා අන්තිම ශේෂපත්‍රය ඒක. ඒක නිසා මේ උදේගම්මන් පිළ මේ කටයි පුකයි වහගෙන ඔළුවේ ඉඳන් රෙද්ද කුප්පරවගෙන බුදිය ගන්නවා ඉසේ මිනිස්සුන්ගේ ලේකෝපන කර වෙන රටවල් අවුරුදු ගණන් යන්න ඒ රටවල් දියුණුවෙන් දියුණුවට යනවා. අපේ රටේ මේ රටේ හමුදාවට වෙච්ච වින්නැහියම ඇති මේ හිටපු පාලකයන් ගැන තක්සේරුවක් ගන්න. අද පාර්ලිමේන්තුවේ අර්ජුන මන්ත්‍රීතුමා කියනවා හමුදාවට ලයිෆ් ජැකට් එකක් නැහැ කියලා. ඒකට බයින්නේ වත්මන් ආණ්ඩුවට. ඇත්තටම මේ රටේ හමුදාවට ලයිෆ් ජැකට් නැති එකට කවුද වක් කියන්න ඕන? මේ පහුගිය අවුරුදු 76ම මේ රටේ ඉන්න හමුදාවේ මේ රට පාලනය කරපු 70 බුරුත්තම උන්ගේ පස්සතියන් යන්නයි උන්ගේ සුඛ විහරණයි උන්ගේ දේපලයි උන්ගේ ළමයිතුයි උන් බේත් ගන්න සිංගප්පූරු යන්නයි ඔක්කොටම මේ කර මේ රටේ ධනය කාබාසිනිය කළා උන් මේ රටේ හමුදාවට මේ රටේ ඉන්න රාජ්‍ය ආයතන වලට පහසුකම් සැපුවද අද ජීවිත ආරක්ෂා කරන්න අපේ හමුදාවට ජීවිත ආරක්ෂා ජැකට් අරන් දුන්නද ගුවන් හමුදාවට ගුවන් යාන අරන් දුන්නද අරන් දුන්නා නම් ඒකත් හොරා කන අර මිග්ගන දුන්න අපි දන්නවනේ මිග්ගන දිනුවෙන් මුං ඒක ගෙනාවෙත් මුං එකෙන් මේ අච්චර යුද්ධයක් තියෙන රටේ මුංගෙන් කසා කෑවනේ මේ රටට මේ වෙච්ච විනාශයට අද මොනවා හරි දෙයක් වෙනවනම් සම්පූර්ණයෙන්ම මේ ත්‍රාඩ කල්ලේ වගේ කියනවා. මොකද මේ අපි තවම දන්නේ මේ විශ්වසනය වෙන්න කලින් මේ සම්බන්ධව රජයට දැනුවත් කරාද කියලා. හැබැයි එහෙම දැනුවත් කරලා තිබුණනම් අපි මේට වඩා 100,000 ගුණයකින් මේ ආණ්ඩුවට ගහනවා. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි අපිට මේ වෙනකන් කිසිම රාජ්‍ය ආයතනයක් කිසිම විපක්ෂයේ മന്ത്രി කෙනෙක් ලබා දුන්නේ ප්‍රසිද්ධ කරේ නෑ මෙන්න රජයට දුන්න ලියවිල්ල කියලා. දැන් මේ මුන් එකතු වෙලා මේක ආපදා කළමනාකරණය කරන්න කියන මේ සංතෑසිය ඇයි එන්නේ මුන්ට එකතු වෙන්න බැරි වෙලා තියෙනවා විපක්ෂයේ එක අරමුණකට ආණ්ඩු පෙරලනවා. අර නොකියකට අපි දැක්කනේ එක කුලකා ගන්නවනේ දැන් මුන් මේ හදන්නේ එතනින් ලකුණු ටිකක් දාගෙන මේක දඩබිම්මා කරගන්න මේ ආණ්ඩුව ෆේල් කියලා. නෑ මේ ආණ්ඩුව ෆේල් නෑ. මේ ආණ්ඩුව වැඩේ කරන ලස්සනට ඔන්න බලා ගන්න මේ රට තිබුණටත් වැඩිය ඉහළ මට්ටමකට මේ රට ගේනවා. ඒකට මේ රටේ මිනිස්සුන්ගේ උදව් තියෙනවා. ඉස්සර වගේ මේ අර්බුදාම ලොක්කො සමන් පරිප්පුවල මිලාඩු කරලා මුදල් අච්චු ගහලා සල්ලි බෙද ගියේ නෑ. ඊට පස්සේ පොඩ්ඩෝ ටික පැණි බීගෙන ගියා. තව සෙට් එකක් මුට්ටි ගඟේ දැම්මා. ඉතින් කොහොම හරි මේ රටේ මිනිස්සු අර කොරෝනා එකනෝ යන්තම් පණ බේරගත්තනේ. ඉතින් අන්න ඕව තමයි මෙයාලගේ අර්බුද කල්පනාකරණය. ඉතින් මේ අපි මේ මෙවුන්දලගෙන්ද මේ උපදෙස් ගන්න කියන්නේ මේ ප්‍රාණ නලය. මුම් මේලාවේ ආණ්ඩුවේ හිටියේ නම් අරගලකාර ගෙවල් විනාශ වෙලා කියලා ජනාධිපති ආරමුදලේ මුදල් ගත්තා වගේ හොරාට මුම් මේලාවේ මුන්ගේ මේ වතුර අහලකවත් ගලවලා නැති ගෙවල් වලටත් මේ වෙනකොට මුන් සහන ආධාර අරගෙන මුම් මේ ජනාධිපති ආරමුදලේ ලැබෙන ආධාර වලින් මුන්ගේ මඩීතර කරගෙන ඒ උත්‍රාඩ 70ක් ඇත්තටම මුන්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ අහුවෙන්නේ නැතුව හොරකම් කරන්නේ කොහොමද කියන එක විතරයි. ඇත්තටම මේ කවුද මේ රටම හොරා කාලා රටම බංකොලොත් කරලා බේරේ නාලා ගියපුවාගෙන්ද මේ උපදෙස් ගන්න කියන්නේ. මුන් ඇත්තටම ගුලි කාලාද නැත්තම් ගංජා කාලාද කියලා අපිට අන්තිමට අහන්න වෙන්නේ. අනිත් එක රනිල් වික්‍රමසිංහ කොහොමද උපදෙස් ගන්නෙ? ඒ යකා ජනාධිපති කරන කොටත් 95 දෙනෙක් උපදේශක තියාගෙන හිටියා. ඒ වගේ කෙනෙක් උපදෙස් ගන්න කියන්නේ. අනිත් එක රනිල් වික්‍රමසිංහ 2015 2019 ඌට ඉංග්‍රීසි සිංහලයි හොඳට පුළුවන්කම තියෙද්දි 2017 ආපු ගම් වතුරුනුත් 300 ගණක් මැරුණා. 2024 වාරයක් දැනුවත් කරපු පාස්කෝපහාරෙන් මේ රටේ තව මිනිස්සු ගණන් මැරුණා. මේ රටේ බෝම්බපත්තු වෙනකම් මුන් Netflix බැලුවා. දැන් එයාගේ මේ බෑල් හතරකුත් වැහිලා තන්නේ බෑල්ලකින් ජීවත් වෙන ගමන් අනේ මේ අමුඩයක් ගහගෙන වැඩකට බහපම් බං ගම්මන් පිළ. උඹට කියන්නේ මේ රට බංකොලොත් කරපු උන්ගෙන් උපදෙසක් ගත්තොත් ඉතින් තෝ වගේ ගොන් අපතේක් තමයි ඉතින්.
උඹ ඔය වගේ ගොම්වට කරන්න කියලා දන්න හින්දා තමයි මිනිස්සු උඹ වගේ උන්ව මේ රටේ ජනාධිපතිත්වයට ගත්තේ නැත්තේ. උඹට පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන උඹ පරාද කරලා ගෙදර ඇවිත් ඔය වගේ අපතේක් නිසා.